මොලේ හොඳ නැද්ද මල අයියේ? ඇයිද මේ වලව පෙත්තේ ආවේ? අනේ නේ මට ඉරයි නින්ද ගියත් නේ වට මොකද උනේ කියලා දැනගන්නකම්. ඒකත් මං එපා කියද්දි ඇවිල්ලා ඇති කරපු ප්‍රශ්නයක් නෑ මල අයියේ. දැන් මෙතන තවත් ප්‍රශ්න ඇති නොකර යන්නකෝ. මං ඔයාට ප්‍රශ්න ඇති කරන්න හිතුවේ නැහැ නෙත් නේ. හිතුවේ නැති උනාට උනේ ඒක නෑ මල්ල අයියේ. අප්පච්චි මාව ගෙදරට මුස්සගෙන ආවා. ඉතින් සීයා වගේ පෙන්නලා බහින්න එපා. මං උස්සනකොටම සිහිය ආවා. දැන් මට හොඳයි කියලාත් කිව්වා. ඒ වුණාට අප්පච්චි මාව බිමින් තිබ්බෙම නෑ. එයා හොඳටම බය වෙලා මල්ල අයියේ. ඈ? බලන්න ගියාම බබාරජි මහත්තයා සෑහෙන හයියන්නේ තියෙන්නේ. හයියක් විතරක් නෙවෙයි. මාර හදවතක් තියෙන්නේ. මට ඒ හදවතට පිටිපාන්න බෑ මල්ල අයියේ. ඒ කියන්නේ? දැන් මෙතන යන්නකෝ. තවත් ප්‍රශ්න ඇති කරන්න නැතුව. මම පස්සේ දවසක විස්තරේ කියන්නම්. බෑ. ප්‍රශ්නේ මොකද කියලා මම දැම්ම දැනගන්න ඕනේ. මේ ඒතුරා කියන්නේ බබාරච්චි මාත්‍යාගේ හිතට ඉත්තන්නත් බෑ. මේ සම්මත මෙතින් නවත්තන්න ඕනේ කියලාද? මට එහෙම හිතෙනවා. අනේ නෙත්නි. දැන් තේරුම් කරලා දුන්නනේ මල්ල අයියේ. මල යන්න. අනේ නෙත්නි මම මේ කියන්නේ. කිව්වම අහලා යන්නකෝ. අම්මෝ කට්ටිය වැඩි. අර සියදොරිස් මාමා. සියදොරිස් මාමේ. ඕ එනවා. මෙහෙ. අපි මේ සියදොරිස් මාමා ගැන කතා කරගෙන ඉන්නේ. මෙහෙන්න. එනවා. ගොඩයි ගල්. මොකද මේ කට්ටියම එකතු වෙලා? අපි මේ මාමා ගැන කතා කර හිටියේ. මං ගැන කතා කරාට කවන්නේ නැහැ. හැබැයි පුතේ මගේ දීම ගැන කතා කරන්න එපා ටිකට. නෑ මාමි නෑ. මොකද දැන් ඔය සමහර මිනිස්සු ඉන්නවනේ බං. උන් කඳු නගිනවා. හරි කොච්චර එපා කිව්වත් මුන් නගිනවනේ. කකුල් වල කරකට එන ගන්න නගිනවා. කකුල් කඩාගෙන දන ගගා නගිනවා. මොකද ආසහ ඒක පුරුද්ද. දැන් ඔය ඊගාවට බයිසල් පදිනවු ඉන්නවා. උන් 365 දවසෙම බයිසල් පදිනවා. අවුරුද්දට එක සැරේයි අවුරුදු උත්සවයට රේස් එක තියෙන්නේ. කොච්චර කිව්වත් පදිනවා. පස පැත්තේ නත්තල් ගස් වගේ කරකට එනකන් පදිනවා ටිකට. ඒ වගේම තමයි සමහරු ඉතින් බොනවා.
කොච්චර එපා කිව්වත් උඹ බොනවා. ඒක පුරුද්ද. ඒකෝගේ කැමැත්ත. අනේ නෑ මාමේ. අපි කතා කළේ ඒ ගැන නෙමෙයි. අපි කතා කළේ සියදෝරිස් මාමගේ දේව බැල්ම ගැන. ඒකෙන් කොල්ල තියෙන්නේ හරි හරි වැඩ නොවේ. හින්නියා මාමා ඊයේ රෑ කඩේට ආවට පස්සේ කිව්වා හින්නියා මාමාගේ වාහනේට සියදොරිස් මාමා හැපෙන්න ගියාලු. ඕම් පහුවෙන් ඉඳන් රස්සාව නැති වුණාලු. ඒව එහෙම තමයි. ඒව එහෙම තමයි. උඹලා කවුරුත් දැනගන්න ඕන පුතේ. අපි මේ බොන්නේ අපේ වකුගඩු අක්මාව පරිත්‍යාග කරලා. හරි 54ක් බොහොම අමාරුවේ හොයාගෙන ලොකු වියදමක් දරාගෙන අපි පොඩි සන්තෝෂමන්නේ බම් මේ ගන්නේ ටිකිරි ටිකට. හරි ඒ සන්තෝෂම නැති කරන්න කවුරු හරි මොන හරි කරනවා නම් ඒවට කරන්න දෙයක් නැහැ දඩුවම් ලැබෙයි අනේ අපිත් ඉතින් මේ අපේ අදිනොත් සියදොරිස් මාමට නොදැනුවත්ව වැරදි වෙලා ඇති. සමාවෙන්න ඕනේ. ඒවා මං ගණන් ගන්න නෑ බං. ඒවා සුළු දේවල්. හැබැයි ඉතින් මං ගණන් ගත්තේ නැති වුණාට ඉන්නවා කෙනෙක් උඩ තරු දෙයියෝ එක සෙල්ලම් බෑ. එයා වෙලාවට කලාවට අවශ්‍ය දඬුවම් ටික ගානට දෙනවා. හරි. අන්න ඒකයි ප්‍රශ්නේ උඹලට කියන්න දවසක් මම සියදොරිස් මාමාට කණ්ඩ බොන්න දුන්නා කියලා මුදලාලි මාම එලවන්න හැදුවා. ඕන් ඊට පහුවෙන් ඉඳන් මුදලාලිට කඩේ පැත්තවත් ඉන්න බෑ. අදත් නෑ නේ ඉතින්. කොහමද? අන්න ඒක කියන්නේ. මොනවා හොඳට උඹලා ආදර්ශයට ගන්න ඕන. හරි. මාමේ සරම වැටත් අහු වෙලා ගැටි වැදිලානේ බං. අයියෝ. තරුව පස්සෙන් ආවේ මඩටමයි එය වැටුනේ. වැටුන හින්දයි ලැබුණ හින්දයි මේ පුදන්නේ. කමු දෙමු. අනිත් එක පබෝල හාමි මං අම්මව දකින හැම වෙලාවකම අම්මා හිටියපත් එක්කනේ. බයි අම්මා ඊ අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනවා. මටත් ඒකම හිතුණා මුදලාලි. දැන් අද අර කුස්සියේදී එදා රාත්‍රියේ නයාගෙන නයගෙන කියන බා නයගෙන කියන බා පිසු නයගෙන කියන බා නේ බයිත් මෙහි ඉන්න එපා. බයිත් මෙහි ඉන්න එපා. බපාලේ දෙමු බලේ. ඇයි මුදලාලි මම මේ බින්න බහින්න ආවේ නෑ නෙව. මම මේ ආවේ අපේ හාමිනේට වැඩක් පොලක් කරගන්න අත්උදව් දෙන්න නෙව. එතකොට ආරම්භේ ගෙටරින්ගබෝ පත ණය ඌ ගියා. ඔබ නැති අන්ද ඌ යන්නේ. කරපු උදව්වට බොහොම පිං. දැන් ඵලය. අනේ අපේ මුදලාලි හරි නපුරුයි නෙව. නෑ මං එහෙම නපුරු නෑ. ගමේ කියලාට ඔහොම දැන් සලකන්නේ. මට මෙහෙන්නේ කියලා කිව්වේ හාමිනේ. මං එහෙනම් හාමිනේටම කියලා යන්නම්කෝ. ඕනෙත් නෑ ඉතින් බලයන් කියන්න ඕනේ. හාමිනේ මං යනවා. මුදලාලි කිව්ව එකම තමයි ඉතින්. අපි දෙන්න කතා වෙලානේ ආවේ. උඹලට යන්න කියන්න ඕනේ කියලා. හරිනේ. දැන් බලේ. උඹලට ඒ කිව්වේ හාමිනේ. උඹටයි මය නැන්දම්මටයි. දැන් මම අම්මට තප්පලෙන් කියලා කිව්වේ. හරියන්. හාමිනේට හරියට ඇහුනේ නෑ මා හිතේ. මම යාට එන්න කියන්න බලයන්කෝ. අනේ පින්සි දෙ බලයන්. මට මෙහෙ ඉන්න ඕනේ නැති නිසා මම යනවා මිසක්ක මට ඕනේ නම් ඉතින් හැමදාම මෙහි läගලා ඉන්න පුළුවන්. ඔව් හාමිනේම කියයි
පබෝල හාමිනේ ඔබ මේ හිටපන් කියලා. ඒ කොහොමද? හාමිනේට ඉතින් මේ ගෙදර තනියෙන් ඉන්නවට වඩා මගෙත් එක්ක ඉන්න එක හොඳයි නේද? ආමිනේට මොන තනියද? තනි නොතනීට මං ඉන්නේ. මුදලාලි මහත්තයා විතින් හාමිනේ ගෙදරින් එළවනවා නේද? ඒ මොකටද? ඇයි මුදලාලි එදා රාත්‍රියේ ණයා ගැන නයි කියන්නේ පොපෝ. නයි කියන්නේ මයි කියන්නේ ණයාමයි මතක් කරන්නේ. උඹ හිටාම යන්න. ණයා. මේ මොනයි? තම කිව්වොත් ආගුණේ අයියා. මොකද්ද ඔබ කිව්වේ? මොකද්ද ඔබ කිව්වේ? හා කියලාද කිව්වේ? නෑ නෑ අයියේ. මම හාගුණේ කියලා නෙමෙයි කිව්වේ. අර අපි කතාවට කියන්නේ මේ නැද්ද හා දැන් ඉවරයිද හා අන්න ඒ හා නැතු අර හාවහා නෙමෙයි. එහෙමද? ඔව්. දැනගනින්. උඹේ ඔය කතාව නතර වෙන්නේ ඒ මට කියන හා එකත් එක්ක. ඔබ කියන අන්තිම හා එක තමයි ඒ හා එක. හරි දැන් මේ අර අම්මා බලන්න ගමේ යනවා කියලා කිව්වේ ඇත්තටම නෙමෙයිනේ. අම්මා බලන්න තමයි. මට පයින්ඩයක් ආවා. මගේ අම්මා අසනීපයි කියලා. මම මේ යන්නේ මගේ අම්මා බලන්න. පයින්ඩයක්? මොනවද ඔබ බලන්නේ? නෑ මේ පරියෝ ඉන්නවද කියලා බැලුවේ. පරයෝ මොකටද? දැන් කිව්වේ පයින්ඩයක් ආවා කියලා. මේ කැලේ කවුද ඉතින් මේ පයින්ඩ ගේන්න ඉන්නේ? මම බැලුවේ පරියෝ ඉන්නවද කියලා. උඹ මේ ගුටි කන්න බයේ කැලේ පැනපු එක. උඹ මට පයින්ඩ එන විදිහේ හොයන්න ගිහිල්ලා මට මල පයින්න ඉඩ තියෙනවා. තෝ කටවාගෙන හිටු. නැත්තම් ගමට ගිහින් ගුටි කාලා හොටු පෙරාගෙන හිටු. මං යනවා මගේ අම්මා බලන්න. අයියේ. දැන් යන්න එපා. හෙට උදේට යන්න. දැන් බස් නැහැනේ. මෙච්චර කල් මේ කැලේ මං ගියේ බස් තිබිලද බස්සෝ? තෝ කටවාගෙන ඉන්නවද නැද්ද හා? අන්න ඒ පාර හා කිව්වේ මම නෙමෙයි අයියමයි. මට ඕනේ නම් මං හා කියනවා නැත්තම් කූ කියනවා. තෝත් ඔගේ පාඩුවේ වැඩ බලාගෙන හිටු. මං යනවා මගේ අම්මට. අම්මා අම්මා දෙයනේ අම්මලා තාම මෙතන. මොනවද පුතේ විකම් කර බලන්න. මුකුත් නෑ අප්පච්චි. කාදාන ගේට්ටුව ළඟ හක්කලම් කරන්නේ. කෝ? මට නම් කවුරුත් පේන්නේ නෑ. එන්න විදියක් නැහැ ඔය හැංගුණානේ. ඔය හැංගිමුත්තම් කරන්නේ උන් තමයි පෙන්වන්න බැරි. මේක වලව්වට එන්න නැතුව එහෙම විකම් කර ඉන්නේ. අර ඉතෝකට
මරු නොකා යනවා යන්න. හොයන්න නැති වෙනවා නම් මම මරුන් කෑවත් කමක් නැහැ නෙත් නේ. දුවන්න මල්ලාගේ දුවන්න. යන්න. හෝ හෝ කොහෙද මෙතන හිටපු එක? කවුරුත් හිටියේ නෑ අප්පච්චි. දුවත් හිටියේ නෑ? දැන් මගේ දුව මොනවද මෙතනටලා කරන්නේ? නෑ. කවුද ඉන්න බලන්න අප්පච්චි. ගුණේ අයියා මොකෝ මේ ඔළුව ගහකවත් වැදුනද? ඇයි බේම කිව්වේ? නෑ ඉතින් මේ ජැන්ඩියට ඇඳලා තුවක්කුවත් කරේ තියන්. මොකෝ දැන් දඩේම යන්නේ කැලෑවේ නෙවෙයිද? මම කැලේ ගියත් ගමේ ගියත් උඹට ඇති වැඩේ මොකද්ද? අනේ අම්මේ යන කේන්තියක්. හා ගුණේ යන්නකෝ. මොකද්ද කිව්වේ? හාගුනේ මේ උඹ ගෑණියකින්ද මං අත උස්සන්නේ නැගේ. උඹ දන්නවනේ මං හාගුනේ කියනකොට කැමති නෑ කියලා. උඹලා මට හාගුනේ කියන්නේ මං හාව මරන හින්දානේ. ඒතුළු මං ඉත්තෑව මරනවා. මීමින්නු මරනවා. ඒවට උඹලා මොකුත් කියන්නේ නෑ.